මුළු ගමම පන්සලට ඇවිල්ලා. ඒක ඇත්තටම ජීවිතේ මම විඳපු මට අදටත් මතක් කරලා විඳින්න පුළුවන් මතකයක්. පාරේ මිනිස්සු කලබල වෙලා ළමයි වඩාගෙන ළමයින් ඇද්දගෙන පන්සල් වලට යනවා. 2009 කියන්නේ දැන් අවුරුදු 10කටත් වැඩි. රේඩියෝ එකේ FM channel එකක ඒ වෙලේ කියනවා නිවුස් වලට බ්‍රේකින් මට මතක හැටියට බ්‍රේකින් නිවුස්. මට මතක විදිහට 2009 වෙච්ච සිද්ධියක්. මම එතකොට ඉස්කෝලේ මට 10 වසරේ. 10 වසරේදී ඉස්කෝලේ ඇරලා ගෙදර එද්දි දැන් අපිට පේනවා පාරේ මිනිස්සු කලබල වෙලා ළමයි වඩාගෙන ළමයින් ඇද්දගෙන පන්සල් වලට යනවා. ඊට පස්සේ ට්‍රැෆික් එකේ නවත්තන් ඉඳද්දි අපේ ස්කූල් වෑන් එකේ ට්‍රැෆික් එකේ නවත්තන් ඉඳද්දි එතන හිටපු එහා ඒ ට්‍රැෆික් එකේ එනකොට එහා පැත්තේ වාහනේ හිටපු කෙනා කිව්වා මෙන්න මෙහෙම බුදුරැස් විහිදෙන කතාවක්. ඒ කියන්නේ ලංකාවේ තියෙන බුදු පිළිම වලින් පන්සල් වල තියෙන ඒවාන් බුදුරැස් විහිදෙනවා කියලා. ඉතින් ඒක ආරංචි වෙච්ච වෙලාවෙම මට මතකයි වෑන් එකේ අංකල් වෑන් එකේ තිබ්බේ රේඩියෝ එක දැම්මා. රේඩියෝ එකේ FM channel එකක ඒ වෙලේ කියනවා නිවුස් වලට බ්‍රේකින් මට මතක හැටියට බ්‍රේකින් නිවුස්. ඒ වෙලේ කියනවා මෙන්න මෙහෙම ලංකාවේ පුදුම දෙයක් වෙලා තියෙනවා. ලංකාවේ බුදු පිළිම වලින් බුදුරැස් විහිදෙනවා කියලා. ඉතින් ඔය කතාව අහපු අපේ වෑන් එකේ අංකලුයි අපි පුදුම වුණා. මේ මිනිස්සු කලබල වෙලා. මේක අපි මීට කලින් ඔය වගේ සිද්ධියක් ලංකාවේ අහලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මට මතකයි ඉස්කෝලේ ඇරිලා ඒ දවස්වල එකහමාරට ඉස්කෝලේ ඇරිලා අපි කෙලින්ම අපේ ස්කූල් වෑන් එක ආවේ අපේ ගමේ පන්සලට. මට මතකයි එතකොට අපේ ගමේ මුළු ගමෙන් භාගයක්ම පන්සලේ සාමාන්‍ය මිනිස්සු උදේ ආපු මිනිස්සු පැය 2-3 පන්සලේ බුදු මැදුරේ තමයි හිටියේ මේ බුදු පිළිමෙන් එකල උනේ ඔය බුදු පිළිමේ තැඹිලි පාට සිවුරු කොටසේ ඇග කොටසේ මැද තියෙන ඉරෙන් පොඩි කහපාට හුරු කොළ පාට ආලෝකයක් මෙහෙම විහිදුණා කියලා මට මතකයි. එතකොට මගේ ගෙදර කට්ටියත් හිටියේ පන්සලේ. මුළු ගමම පන්සලට ඇවිල්ලා. ඒක ඇත්තටම ජීවිතේ මම විඳපු මට අදටත් මතක් කරලා විඳින්න පුළුවන් මතකයක්. ඊට පස්සේ අපිට මතකයි දොර මඩලාව එතකොට ඔය එක විද්වතුන් කිව්වා ඒක ඇහි මොළයයි සම්බන්ධව වෙන එකෙන් වෙන දෙයක් කියලා. ඒ කියන්නේ එක පාටම එහෙම වෙන එක ඒක ඇත්තටම අපේ මනසින් වෙන දෙයක් කියලා. ඊට පස්සේ ඇත්තටම කාලයත් එක්ක ඒක ඔය හාමුදුරුවරු එතකොට ඔය හේතුකවාදී සංගමේ කට්ටියත් කිව්වා ඒක එහෙම වෙන්න විදියක් නැහැ. හැබැයි අදටත් අමතක කරන්න බැරි මතකයක් තමයි ඒක. ඉතින් ඒ මතකය අලුත් කරගන්න මම හිතුවා ඔයගොල්ලත් එක්ක ඔයගොල්ලන්ගේ මතකය අවුස්සන්න. මේ මතකය ජීවිතේ අමතක කරන්න බැරි මතකයක්. 2009 කියන්නේ දැන් අවුරුදු 10කටත් වැඩි. ඉතින් මට මේ මතකය ඔයගොල්ලොත් එක්ක හාර අවුස්ස ගන්න ඕන වුණා. ඉතින් ඔයගොල්ලන්ටත් ඇති මේ මතකයත් එක්ක ඔයගොල්ලන්ගේටත් ඇති ලස්සන මතකයක්. ඔයගොල්ලෝ මේක බලන්න ගිය හැටි, ඔයගොල්ලෝ මේක විඳපු හැටි. ඉතින් මේ වගේ මතක අවුස්සන්න ඔයගොල්ලොත් එක්ක මම ඉස්සරහටත් එනවා. ඔයගොල්ලන්ගේ මතක අවුස්සපු මම සන්තෝෂ කළුආරච්චි. ඉතින් තව මතකකින් හමු වෙන තුරු, තව මතකයක් ඔයගොල්ලොත් එක්ක විඳ ගන්න තුරු, තව වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයගොල්ලන්ට ජය වේවා. එහෙනම් අමතක කරන්න එපා. මතකද? subscribe කරලා තියාගන්න.